හරි අපි බලන්න යන්නේ ස්පොට් මාකට් එකේ කොයින් එකක් මිලදී ගන්න කොහොමද කොයින් එක විකුණන්නේ කොහොමද සහ ස්ටේකින් කියන එක කොටස කරන්නේ කොහොමද කියන එක අපි බලමු. රයිට්. දැන් ඔයාලගේ ලිස්ට් එක තියෙනවනේ කොයින් ටික බයි කරන්න යන්නේ මෙන්න මේ කොයින්ස් ටික තමයි අපි ගන්න යන්නේ කියන එක. කොයින්ස් තියෙන්නේ කොහෙද? මාකට් එකේ. මාකට් එකෙන් තමයි කොයින් එක ගන්න ඕනේ අපි. අපි ගන්න භාවිතා කරන මුදල් අපේ තියෙන්න ඕනේ ස්පොට් වොලට් එකේ. ඕ ෆන්ඩින් වොලට් එකේ තිබුණත් පුළුවන්. ඒ දෙකම මර්ජ් වෙලා තියෙන්නේ. රයිට්. එකෙන් ගන්න පුළුවන්. දැන් මෙයාගේ ෆන්ඩින් වොලට් එකේ තියෙන නිසා මම කෙලින්ම ඒක ට්‍රාන්ස්ෆර් කර කර ඉන්නේ නැහැ. ඔයගොල්ලෝ මතක තියාගන්න ස්පොට් ට්‍රේඩින් කරන්න අපේ සල්ලි තියෙන්න ඕනේ ස්පොට් වොලට් එකේ හරි ෆන්ඩින් වොලට් එකේ හරි. රයිට්. හරි. යන්න මාකට් එකට. රයිට්. දැන් මෙතන ගිහිල්ලා උඩ සර්ච් කරන්න තැනක් තියෙනවානේ. අපි එතන සර්ච් කරනවා. සර්ච් කරන තැනට පහලින් බලන්න පොඩ්ඩක් මාකට් කියන වචනට යටින් ස්පොට් කියලා තියෙන්නේ. අන්න එතන ටච් කරන්න. මේක තමයි ස්පොට් මාකට් එක. අපිට ස්පොට් ට්‍රේඩින් සඳහා කොයින් තෝරගන්න මාකට් එක තමයි මේ තියෙන්නේ. රයිට්. දැන් අපිට අවශ්‍ය කොයින් එක මෙතන පල්ලෙහාට පල්ලෙහාට ගිහිල්ලා හොයන්න ඕනේ නෑ. උඩ සර්ච් කරලා ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට කොයින් මම ඔයාලට කියන්නම් කොයින් එකක්. ඒක සර්ච් කරලා ඒක ගන්න. මේ සර්ච් කරලා ගමු අපි. කොයින් එක සර්ච් කරන්න. AVAX. AVAX. රයිට්. හරි. ඔහොම ටයිප් කරාම ඔයාලට පේනවා ඇති කොයින් එකට ටයිප් කරපු තැනට යටින් all spot futures කියලා පෙන්නනවානේ. එතන spot කියන එකෙන් තමයි අපි ගන්න ඕනේ. රයිට්. බලන්න spot එකේ AVAX කියන එකෙන් කීයක් තියෙනවද කියලා. AVAX USDT, AVAX USDC, FD USD, BNB, BTC වගේ ගොඩාක් තියෙනවා. දැන් අපි මොකද්ද මේකෙන් තෝරගන්න ඕනේ? කියන්න බලන්න ඔයගොල්ලෝ. USDT. USDT කියන එක මොකද මෙතන කොයින් පෙයා එක අපි ගනුදෙනු කරන්න භාවිතා කරන මුදල් එකකේ තමයි මේ ඇලයිරක් ගහලා අගට තියෙන්නේ. දැන් අපි ළඟ තියෙන USDT නේ. එහෙනම් අපි තෝරගන්න ඕනේ AVAX/USDT කියන පෙයා එක ටච් කරන්න එක. රයිට්. මේ කොයින් එක දැන් තියෙන $11ට. හරි. මේක ලොකු ඩවුන් එකක් කියලා තියෙන හොඳ කොයින් එකක් මේක. දැන් මේක අපි ගන්න එක හොඳයි මෙතනදී. රයිට්. ඔයාලට පේනවද ඔය ස්ක්‍රීන් එකේ පොඩ්ඩක් පහළට යන්න? පොඩ්ඩක් ගන්න. රයිට්. වැඩි වැඩි පොඩ්ඩක් පහළට ගන්න. උඩට ගන්න. හරි ඔහොම තියාගන්න. ඔයාලට පේනවද මෙතන මේ කොළ පාට තීරුවකුයි රතු පාට තීරුවකුයි තියෙනවනේ මේ අංක ටික. මේ තියෙන්නේ ඕඩර් බුක් එක. ඔය තියෙන උඩ ඕඩර් බුක් කියලා. ඕඩර් බුක් කියලා කියන්නේ මේ මාකට් එකේ ඕඩර්ස්. දැන් ඔයා හිතන්නකෝ ඔයා බය කෙනෙක් කියලා ඔයා මේ කොයින් එක මිලදී ගන්න යන්නේ. මිලදී ගන්නකොට ඔයාලට විකුණන කෙනෙක් ඉන්න ඕනේ නේද? ඒතකොට දැන් ඔයා පවතින මිලෙන් ගිහිල්ලා මිලදී ගැනීමක් කරනකොට කවුරු හරි ඒ වෙලාවේදී මේ කෙනෙක් කියලා ඔයාලට විකුණනවද මාකට් එකේ? එහෙම නෑ මාකට් එකේ විකුණන්න ඕඩර්ස් හදපු කට්ටිය ඉන්නවා. ඔය රතු පාට තීරුවේ ඉන්නේ සෙලර්ස්ලා. පවතින මිලට වඩා වැඩි මිලකින් විකුණන්න බලන් ඉන්න කට්ටිය තමයි රතු පාට තීරුවේ ඉන්නේ. කොළ පාට තීරුවේ ඉන්නේ බයස්ලා. පවතින මිලට වඩා අඩු මිලකින් මිලදී ගන්න බලන් ඉන්න කට්ටිය තමයි බයස්ලා. කොළ පාට තීරුවේ ඉන්නේ. ඒක තේරෙනවනේ. එහෙනම් දැන් ඔයා ගිහිල්ලා පවතින මිලෙන් මිලදී ගැනීමක් කරොත් මේ බයි කරොත් එහෙම විකුණන කෙනා වෙන්නේ කවුද? රතු පාට තීරුවේ මාකට් එකට ළඟින්ම ඉන්න කෙනා, උඩම ඉන්න කෙනා. රයිට්? එයාගෙන් තමයි ඔයාට හම්බෙන්නේ කොහෙන්ද? හැබැයි ඔයා තීරණය කරනවා නෑ මම පවතින මිලෙන් ගන්න නෑ මට ඕනේ මිලෙන් මම ගන්නෙ. මම ඩොලර් 10ට තමයි මේ කොයින් එක මිලදී ගන්නේ. දැන් 11යි ගන්න 11ටනේ තියෙන්නේ. රයිට්? අපි මේ 10 කියන එක පැරලල් නිසා මම 10.5 කියලා දානවා. හරි. 10.5න් තමයි මම මේ කොයින් එක මිලදී ගන්න කියලා තීරණය කරනවා. එහෙනම් ඔයාට සිද්ධ වෙනවා පවතින මිලට වඩා අඩු මිලකින් ලිමිට් ඕඩර් එකක් දාලා 10.5 කියන සීමාවට වෙලා රැඳිලා ඉන්න වෙනවා. එතකොට එතෙන්ට කවුරු හරි විකුණන්න ආවොත් තමයි ඔයාට හම්බෙන්නේ. පැහැදිලිනේ? ඒ වගේම ඔයා හිතනවා විකුණන්න එන කෙනෙක් කියලා. දැන් මාකට් එකට එනවා කොයින් විකුණන්න එන්නවා. ඔයාලට දැනට කොයින්ස් තියෙනවා. රයිට්? එතකොට දැන් ඔයා තීරණය කළොත් එහෙනම් පවතින මිලේදී විකුණනවා කියලා ඔයාලට පුළුවන් මාකට් ප්‍රයිස් එක කෙලින්ම විකුණන්න. ඒතර ගන්න කෙනෙක් ඉන්න ඕනේ. කවුද ගන්න කෙනා වෙන්නේ මොන? කොළ පාට තීරුවේ උඩම ඉන්න කෙනා. යානේ මාකට් එකට ළඟින්ම ගන්න ඉන්න කෙනා. එයාට තමයි විකිනෙන්නේ. හැබැයි ඔයා තීරණය කරනවා නෑ මම දැන් විකුණන්නේ නෑ පවතින මිලෙන් විකුණන්නේ නෑ. මට ඕන විලෙන් විකුණන්නේ මම විකුණන්නේ ඩොලර් 11.5ට. එහෙනම් ඔයාලට පුළුවන් ලිමිට් ඕඩර් එකක් දාන්න පවතින මිලට වඩා වැඩි අගයකින්. රයිට්? 11.5ට විකිනෙන්න කියලා. එතකොට ඒ මිලට ගන්න කෙනෙක් ආවොත් තමයි ඔයාගේ ටික විකිනෙන්නේ. ඒ ටික ක්ලියර්ද හැමෝටම? මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඒකේ? මට පේන්නේ කාටවත් තේරෙලා නැද්ද බන්දා?
තේරුම් නැත්තම් කියන්න. සායත් ඒකේ මුදල යමුද හරි. ඒ කියන්නේ තේරුම් නැද්ද ඔයගලන්ට මොකද? තේරුණා සමහර තැන් පැහැදිලි. හරි. දැන් අපි මිලදී ගැනීමක් කරන්න යන්නේ. හරිද? එතකොට බය කෙනෙක් මිලදී ගන්න යන කෙනෙක් බලන්නේ හැම වෙලේම අඩු මිලකට ගන්නනේ. දැන් ඔයාගේ උණක් කඩේට ගිහිල්ලා මොනවා හරි බඩු ගන්න ගියාම ටිකක් ගාණක් අඩු කරන්න බැරිද කියලා අහන අවස්ථා තියෙනවනේ. එහෙනම් අඩු මිලට ගන්න තමයි අපි කැමති. හරි. එතකොට මේ කොළපාට තීරුවේ ඉන්නේ පවතින මිලට වඩා මාකට් එකේ දැන් තියෙන මිලට වඩා අඩු මිලකින් ගන්න බලාපොරොත්තුෙන් ලිමිට් ඕඩර්ස් දාලා තියෙන කට්ටිය තමයි මේ ඉන්නේ. රයිට්? ඒගොල්ලෝ කියලා තියෙනවා මම මෙන්න මෙතෙන්ට ආවොත් මට දෙන්න. මේ ප්‍රයිස් එකට මට දෙන්න කියලා මේ ඉල්ලලා තියෙන කට්ටිය. හරි. රතු පාට පැත්තේ ඉන්නේ සෙලස්ලා. දැන් විකුණන කට්ටිය බලන්නේ හැම වෙලේම පොඩ්ඩක් හරි වැඩි ගානකට විකුණන්නනේ බලන්නේ. සෙලර් කෙනෙක් බලන්නේ. ඒතර රතු පාට තීරුවේ ඉන්නේ පවතින මිලට වඩා වැඩි අගයකින් විකුණන්න බලන් ඉන්න කට්ටිය. ලිමිට් ඕඩර්ස් දාලා තියෙනවා. මෙන්න මේ මිලට විකුණන්න දාලා තියෙනවා. ගන්න කැමති කට්ටිය වෙලා ගන්න. ඒ අදහස. රයිට්. දැන් ඔයා ගිහිල්ලා මිලදී ගැනීමක් කරනවා නම් පවතින මිලේදී මිලදී ගන්නවා කියලා හිතුවොත් ඒ කියන්නේ මාකට් එකේ තියෙන කීය කමන්නේ කීයෙන් හරි දෙන්න කියලා මට කියනවා. රයිට්. ඒතකොට විකුණන කෙනෙක් ඉන්න ඕනේ. එතකොට මාකට් ප්‍රයිස් එකට දැන් තියෙන පවතින මිලට ආසන්නෙන්ම විකුණන්න ඉන්න කෙනාගෙන් තමයි අර හම්බෙන්නේ. ඒ කියන්නේ රතු පාට තීරුවේ උඩම කෙනාගෙන්. ඒක පැහැදිලිද? ඔව් සර්. රයිට්. එතකොට ඔයා තීරණය කරොත් නෑ මම පවතින මිලෙන් මිලදී ගන්නෙ නැහැ. මම ටිකක් අඩු මිලට ගන්නවා. රයිට්. දැන් තියෙන 10.9 ගානක මම 10.5න් තමයි ගන්නෙ. මට ඒ ගානට આવුත් දෙන්න කවුරු හරි. රයිට්. එහෙනම් ඔයාලට පුළුවන් 5 මේ 10.5 කියන තැනට ලිමිට් ඕඩ් එකක් දාන්න මේ ප්‍රයිස් එකෙන් මට දෙන්න කියලා. එතකොට කොළපාට තීරුවේ 10.5 කියන තැන ඔයාගේ ඕඩ් එක ප්ලේස් වෙනවා. රයිට්. ඒ වගේම ඔගේ සෙල් කරන පැත්ත ගත්තොත් එහෙම දැන් ඔයාලගේ මේ කොයින් එක තියෙනවා කියලා හිතමු අපි. ඔයා යනවා විකුණන්න. විකුණන්න කියලා ඔයා තීරණය කරොත් පවතින මිලේදී විකුණලා දානවා කියලා. එහෙනම් මාකට් ප්‍රයිස් එකට දැන් තියෙන මිලට ආසන්නෙන්ම ගන්න ඉන්න කෙනාට තමයි විකිනෙන්නේ. කොළපාට තීරුවේ උඩම කෙනා. එයාට තමයි විකිනෙන්නේ. ඒ වගේම ආ හිතුවොත් එහෙම නෑ මට කැමති මිලෙන් මම විකුණන්නේ කියලා. ඔයා තීරණය කරලා මම 11.5න් තමයි විකුණන්නේ. රයිට්. එහෙනම් ඔයාලට පුළුවන් පවතින මිලට වඩා වැඩි අගයකින් ලිමිට් ඕඩ් එකක් දාන්න. මෙන්න මේ 11.5න් මම විකුණනවා කියලා. එතකොට මේ මිලට ඇවිල්ලා කවුරු හරි ගන්නවොත් ගන්න පුළුවන් එයාට. right හරි කරන විදිහ බලමු මේ දෙකම අපි. හරි යන්න කොතන බයි කියන එක ටච් කරන්න කෙලින්ම. එතකොට ආ යනවා coin එක බයි කරන page එකට. බලන්න දැන් කොතනද ඉන්නේ කියලා ඔයගොල්ලෝ. අර යට තියෙන main icon පහේ මැද තියෙන trades කියන icon එකට තමයි ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. පේනද මේක? trade. එතකොට spot trading කරන තැන page එක තමයි මේ තියෙන්නේ අපි. right මේකේ උඩ තියෙනවා ආඩ පේනදී ඔය buy sell කියලා වචන දෙකක් තියෙන්නේ. එතකොට buy කියන තැනට යටින් තියෙනවා limit කියලා වචනයක්. right අපි අර පවතින මිලට වඩා අඩු මිලකින් වැඩි මිලකින් කතන්දරයක් කිව්වේ. ඒ කරන්නේ limit orders. හරි. පවතින මිලදී ගන්නවා නම් ඔය limit කියන එක මාකට් කරනවා අපි. අපි ඉස්සරහම buy කරන්න ඕඩර් එකක් දාමු පවතින මිලට වඩා අඩු වගේකින්. එතකොට limit price එකෙන් තමයි දාන්න ඕනේ. අපි limit price එක සටහන් කරන්න ඕනේ. කීයෙන්ද අපි ගන්න යන්නේ කියලා. හරි. උතන තියෙනවා දැන් ඔය price එකේ 10.96 කියලා තියෙන්නේ. එතන අපි edit කරනවා. අපි දාමු 10.5. පවතින මිලට වඩා අඩු වගයක්. හරි. දැන් තියෙන 9.6 අපි පවතින මිලට වඩා අඩු වගයක් දැම්ම ඕන. ඊළඟට කොච්චරක් අපි මිලදී ගන්නවද? right ඔයාට ඕන නම් යටින් amount avax කියලා තියෙන්නේ. avax coin ප්‍රමාණය ඔයාට සටහන් කරන්න පුළුවන්. අපි හිතමු එක coin එකක් ඕනේ කියලා avax වලින් ඔයාට. right එන එක කියලා type කරන්න පුළුවන් එතන. type කරන්න. එතකොට ඒකට කොච්චර USDT ප්‍රමාණයක් යනවද කියන එක පහලින් පෙන්නනවා. 10.5 කියලා පෙන්නන්නේ. right ඔයාට coins දෙකක් ඕනේ කියලා type කරොත් එහෙම ඒ දෙකකට අදාළ USDT ප්‍රමාණය කොච්චරක් යනවද කියලා යටින් පෙන්නනවා. right ඩොලර් 21ක් ඕනේ. හරි අපි දැනට ඕම 21කින් දාමු. coins දෙකක් ඕනේ කියලා මෙයා දානවා. right හරි. buy avax කියන එක දෙන්න. හරි දැන් එයා ඕඩර් එක දැම්මේ කොහොමද? coin දෙකක් මිලදී ගන්න ඕනේ කියලා. එයාට ඕන නම් පුළුවන් මට ඩොලර් 10ක coins දෙන්න කියලා දාන්නත් පුළුවන්. ඒක අර යාට total USD කියලා තියෙන්නේ. එතන කෙලින්ම 10 කියලා type කරොත් ඔයාලට උඩින් පෙන්නනවා කොච්චරක් avax coin වලින් හම්බ වෙනවද කියලා. නිකන් type කරන්න 10 total USD කියන තැන නැපල් හැකොටුවේ. right හරි එතකොට පෙන්නනවා උඩින් 0.95ක් ඔයාලට හම්බ වෙනවා avax coin වලින්. ඒක තමයි අදහස. පැහැදිලි නේද? හරි දැන් මෙයා ලිමිට් ඕඩර් එක දැම්මනේ. right
මේ අපේ ලිමිට් ඕඩර් එක තියෙන තැන බලන්න යමු. යටි පෙන්නනවා අපිට පේන ඉතින් ඕපන් ඕඩර්ස් කියලා. රයිට්. මේක පෙන්ඩිං ඕඩර් එකක්. අර මතකද ඔයගොල්ලන්ට පළවෙනි දවසේ අපි අර කැරට් වලට උදාහරණයක් ගත්තේ. පවතින මිලට වඩා අඩු වගේකින් අර 120න් කැරට් දෙන්න කියලා ඕඩර් එකක් දාලා කියන්නේ ඒ වගේ තමයි මේ. මේ 10.5න් මට මේ ඇවක්ස් කොයින් දෙන්න කියලා ඕඩර් එක දාලා තියෙන්නේ. දකුණු පැත්තේ උඩ තියෙන අර බැටරි කැලයක් වගේ අයිකන් එක ටච් කරන්න chart එකට යන්න අවසරය. රයිට්. ඔය ස්ක්‍රීන් එකේ පල්ලෙහාට යන්න ඕඩර් බුක් එකට. ඕඩර් බුක් එකේ කොළ පාට තීරුවේ 10.5 කියන තැන පේනකන් යන්න බලන්න. රයිට් පෙන්නන්නේ නැහැ. 10.55 විතරයි අන්තිමට තියෙන්නේ. රයිට්. ඔතන පොඩ්ඩක් උඩට ගන්න. ඔයාලට පේනවද තව ටිකක් ගන්න? ඔය මේ හරස් අතර ඉටි කැල දෙකක් තියෙන කොළ පාට රතු පාට. ඒකේ දකුණු පැත්තේ කෙළවර තියෙනවා percentage එකට යටින් 0.01 කියලා තියෙන අන්න එක ටච් කරලා හරි ඔක දෙවෙනි එකට දාන්න ඩෙසිමල් එක අඩු කරන්න. රයිට්. හරි දැන් ඔයාලට පේනවද 10.5 කියන තැන උඩම කහ පාට ඊතලයක් තියෙන තැනක් තියෙනවා. අන්න එතන තමයි අපේ ඕඩර් එක තියෙන්නේ. එතන තියෙනවා 15000 ගණක් මේ වෙනකොට මේ කොයින් එක බයි කරන්න ඕඩර්ස් දාලා තියෙනවා. අපි දාපු ඕඩර් එකත් ඔතන තමයි තියෙන්නේ. කොයින් දෙකක් දෙන්න කියලා දාපේ. ඒ ඕඩර් එකත් ඔතන තමයි තියෙන්නේ. දැන් අපිට වඩා වැඩි මිලට මාකට් එක ගන්න කට්ටිය ඉන්නවා. 10.6ට 7ට 8ට 9ට ඉන්නවා කට්ටිය ගන්න. ඒතකොට එහෙම ඉන්නකොට අපිට විකුණන්න කවුරුත් එන්නේ නැහනේ. ඒගොල්ලන්ගේ ටික ඉවර වුණාට පස්සේ තමයි අපේ ටික මේ අපිට හම්බෙන්නේ නේද? රයිට්. ඔක්කොම උඩ ටික ඕඩර්ස් ටික ෆිල් වෙන්න ඕනේ. කියන්නේ මාකට් එක ඩවුන් වෙන්න ඕනේ. පැහැදිලිනේ? රයිට්. මේක තේරෙනවද? මොන හරි ප්‍රශ්න තියෙනවද මේකේ? හරි මං හිතනවා එන අය ටික ක්ලියර් කියලා. හරි අපි යමු ආයෙත් බයි කියන එක ටච් කරන්න. රයිට්. ඕඩර් එක කැන්සල් කරන්න පල්ලෙට දාපු ඕඩර් එක. හරි. දැන් අපි මේ කොයින් එක පවතින මිලේදී බයි කරන්න යන්නේ. රයිට් උඩට ගන්න. ලිමිට් කියන එක මාකට් කරන්න. හරි. එතකොට ඔයාලට මේ වගේ graph එකක් ඒක පල්ලෙහාට ඇදලා දාන්න. risk warning එකක් ආවොත් ඕගලන්ට ඒකේ ටික් කරන්න තියෙනවා. එතකොට ප්‍රශ්න තුනක් ආයි ඒ ප්‍රශ්න තුනටම පළවෙනි උත්තරේ සිලෙක්ට් කරලා I accept කියන එකට ටච් කරලා කන්ෆර්ම් කරන්න. එහෙම ආවොත් සමහර coins වලට එහෙම එන්න පුළුවන්. හරි. risk warning එකක්. right. ඔතන දැන් අපි පවතින මිලෙන් මිලදී ගන්නවා කියලා තීරණය කරා. කොච්චරක් මිලදී ගන්නවද? ඔයාලට පුළුවන් total කියන දන කෙලින්ම ඔයා වෙතට යොදවන්න බලාපොරොත්තු වෙන USDT ප්‍රමාණය type කරන්න පුළුවන්. අපි 10ක් දාමු. හරි USDT 10ක AVAX coin ගන්න යන්නේ. right. එතකොට පවතින මිලෙන් තමයි හම්බෙන්නේ. හරි. buy AVAX කියන එක ටච් කරන්න. right. order creator. හරි. දැන් ආයේ මේක limit order එකක් නෙමෙයිනේ කෙලින්ම buy කරලා තියෙන්නේ. දැන් buy කරපුවා කොහෙද පෙන්නන්නේ? ඔයාගේ spot wallet එකේ. හරි. දකුණු පැත්තේ යට තියෙන asset කියලා තැනක් එතෙන්ට යන්න. asset එකේ උඩ තියෙන spot කියන එක spot එකට යන්න. right. refresh කරන්න page එක. right. දැන් මෙයා buy කරපු AVAX ප්‍රමාණය මෙතන පහලින් පෙන්නනවා. මෙයා buy කරලා තියෙනවා AVAX coin වලින් 0.9. හරි. ඒ ටික පැහැදිලිද? coins කොහෙද පෙන්නන්නේ කියන එක. ඔයාගේ ඔතන උඩ total estimated value එක තියෙන්නේ. එතන BTC වලින් තියෙන එක USDT වලට මාරු කරා. BTC කියලා දැන් තියෙන පොඩි drop down එකක්. right. USDT දාන්න. හරි. දැන් එතකොට මෙයාගේ පේනවා ඔයගලන්ට AVAX කියන coin එක ගත්තම 0.0909ක ප්‍රමාණයක් එයාගේ AVAX coin වලින් තියෙනවා. හරිද? ඒකේ ඩොලර් වටිනාකම යටින් පෙන්නනවා 9.94ක් කියලා. දැන් අපි 10කනේ ගත්තේ. හරි. ෆී එකක් ලැබෙනවා අපිට coin එක buy කරනකොට. ෆී එක අඩු වෙලා තමයි ඒ ගාන පෙන්නන්නේ. හරි. ඊට අමතරව average price එක විදිහට යටින් පෙන්නනවා 10.94. ඔව් coin එක buy කරේ 10.94න් කියන එක. average වෙලා තියෙනවා. ඔයා හිතන්නකෝ දැන් අවස්ථා දෙකකදී coin එක buy කරා කියලා. දැන් ඔයා මේ වෙලාවේදී buy කරලා දැන් ඕක ඩොලර් 8ට අඩු වුණා කියලා හිතමු අපි. ඩොලර් 8ේදී ආපහු සැරයක් මිලදී ගන්නවා. ඒතර මේ දෙකේම average price එක තමයි උතර පෙන්නන්නේ. අර අපි කතා කරේ dollar cost averaging කියලා. අන්න ඒක බලා ගන්න ලේසි අපිට ඔක බලා ගන්න. right. ඔතන පේනවා නේද ඔයාලට today's P නේද කියලා කොළ පාටින් පෙන්නන්නේ. ඔතන මේ actual එක නෙමෙයි. දැන් ඔතන refresh කරාම ඔක අයින් වෙනවා. refresh කරන්නකෝ එතන. right. හරි දැන් ඔයාලට පේනවා දැන් තමයි actual ගාන පෙන්නන්නේ. හරි. today's PNL එක ඔතන දැන් අපි හිතමුකෝ හෙට උදේ වෙනකොට මේ coin එක ඩොලර් 20ට ගිහිල්ලා තියෙනවා කියලා හිතන්නකෝ. හරි 21කට ගියා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ දැන් තියෙන තැන ඉඳන් ඩබල් වෙලා.
එහෙනම් ඔතන ඩොලර් 21ක් කියලා පෙන්වන්න ඕනේ. හරිද? ඒක පැහැදිලිද හැමෝටම? ඩොලර් 10ක් ගත්ත එක ඔතන ඩබල් වුණොත් එහෙම ඩොලර් අපි 20ක් කියලා ගමු. හරි? ඩොලර් 20ක් වෙනවනේ. ඒතර ඔයක ඩබල් වෙලා කියන එක පැහැදිලි වාට. එතකොට ඔයගොල්ලෝ ඔතන today's P&L එකක් පෙන්නනවා 100ට 100ක් කියලා මේ percentage එක ඩොලර් 10ක් USD කියලා පෙන්නයි. හරි? හිතන්නකෝ දැන් පහුවදා වෙනකොට හරි අනිද්දා වෙනකොට coin එක ටිකක් down වෙනවා. right? එතකොට අපි හිතමු අපේ total value එක ඩොලර් 15ට අඩු වෙලා තියෙනවා කියලා හිතන්නකෝ එතන. AVAX වල. හැබැයි ඔතන වගේ today's P&L එකේ පෙන්නන්නේ එතකොට ඩොලර් 5ක් loss විදිහට වාට. percentage එකත් වල 133ක් විතර loss කියලා පෙන්නයි. right? හැබැයි actually ඔය loss ද නෑනේ. profit එකනේ ඩොලර් 5ක් profit එකේ ඉන්නේ. හැබැයි එතන පෙන්නන්නේ පැය 24කට සාපේක්ෂව loss වෙනවා. ඒක තමයි එතන අදහස. ඒ ටික ක්ලියර්ද? today's P&L කියලා පෙන්නන්නේ එතන. ඒකේ අදහස තමයි එතන. මොනවාරි ප්‍රශ්න තියෙනවද ඒකේ? හරි මම කියන්න. දැන් මෙතනදී දැන් අපි මේක මේ සෙල් කරන්න ඕන කියලා එකක් නැහැනේ අපිට ඕන කාලයක් තියන් ඉන්න පුළුවන් නේද? පුළුවන් තියාගෙන ඉන්න පුළුවන්. දැන් සෙල් කරන්න ඕනේ නැහැ හැම. සෙල් කරන්නේ අපිට ප්‍රොෆිට් එකක් ආවට පස්සේනේ අපි. ඔව්. ඒකට කාලයක් එහෙම දාන්න එහෙම මොකුත් කරන්න නැහැ නේද? නෑ කාල සීමාවක් නෑ. අපිට තෝරන්න ඕනේ නැහැ කාල සීමාව. මෙන්න මෙතනින් තමයි අපි විකුණන්නේ කියලා එහෙම එකක් නැහැ. අපිට මේ ගේන් එකක් එනකන් තියලා තියාගන්න පුළුවන්. හරි සර්. හරි. ඕනේ නම් ඔයාලට ලිමිට් ඕඩර් එකක් දාලා තියන්න පුළුවන් මෙන්න මෙතෙන්ට ආවට පස්සේ විකිනෙන්න කියලා. රයිට්? එතෙන්ට කවදායිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපිට ලිමිට් ඕඩර් එක දාලා තියන්න පුළුවන්. හරි. අපි ඒක කරන විදිය බලමු. හරි සර්. අපි මේක දැන් කොයින් එක විකුණන්න යනවා කියලා හිතමු. හරි. විකුණන්නෙත් අර බයි කරපු පේජ් එකේම තමයි. හරි යටින් තියෙන ට්‍රේඩ් කියන එක ටච් කරන්න. හරි. ඔයාලට පේනවනේ උඩ බයි කියන තැනම සෙල් කියලා වචනයක් තියෙනවා. සෙල් කියන එක ටච් කරන්න. රයිට්. දැන් ඔයා පවතින මිලේදී විකුණනවා නම් ඔයාට හිතනවා දැම්ම විකුණලා දාන්න. හරි. ඒ කියන්නේ දැන් අපි හිතමු හෙට උදේ වෙනකොට අප් වෙලා තියෙන කොයින් එක ඔයාලට හිතනවා විකුණන්න. එහෙනම් ඔයාලට පුළුවන් ওই මාකට් කියන ඔප්ෂන් එකේම තියලා amount එක දාන්න. amount එක අර ෆියුචර් මාකට් එක වගේ ඕනනම් ඇදගෙන යන්න පුළුවන් ඔයාලට. නැත්තම් ටයිප් කරලා දාන්නත් පුළුවන්. හරි. ඇදගෙන යනකොට 100ක් වෙනවා. සෙල් කරන්න එපා. 100ක් ඇදලා ඔය සෙල් AVAX කියන එක ටච් කරපු ගමන්ම පවතින මිලෙන් මේක විකුණනවා. හරි. එතකොට මේ මුදල් ප්‍රමාණය USD ප්‍රමාණය වලට හම්බ වෙනවා. හරි. හැබැයි ඔයා තීරණය කරනවා පවතින මිලට වඩා වැඩි මිලකින් විකුණන්න. එහෙනම් ලිමිට් ප්‍රයිස් එකකින්. හරි. එහෙනම් මාකට් කියන එක ටච් කරලා එක ලිමිට් වලට මාරු කරන්න. හරි. ඊට පස්සේ ලිමිට් ප්‍රයිස් එක දෙන්න ඕන. අපි කීයෙන්ද විකුණන්නේ කියලා. අපි හිතමුකෝ මේක ඩොලර් 20ට ගියාම අපි විකුණෙන්න දානවා කියලා. හරි. එහෙනම් උතන 20 කියලා ටයිප් කරලා හරි amount එක දාන්න 100%ක්ම. ඒතර යටින් පෙන්නනවා total USDT වලට කීයක් හම්බ වෙනවා කියලා. ඩොලර් 19 18ක් වලට හම්බ වෙනවා. හරි. එහෙනම් sell AVAX කියන එක දෙන්න. sell AVAX ටච් කරන්න. right. order created. දැන් මේක limit order එකක්. පවතින මිලට වඩා වැඩි අගයකින් විකුණන්න දැම්මවා. හරි. ඔය open orders පෙන්නන්නේ. ආයෙත් යන දකුණු පැත්තේ උඩ අර මේ බැටරි කැලයක් වගේ කියන්නේ chart එකට. හරි පල්ලෙහාට යන්න order book එකට. හරි මෙතන 20 පෙන්නන්නේ නැද්ද? පල්ලෙහා නෑනේ. තව ඩෙසිමල් එකක් අඩු කරන්නකෝ. අර අතන දශම ස්ථානයක් අඩු කරන්න. right. එකට දාන්න. හරි මෙතන ඔයාලට පේන්නේ නැති 20 කියන තැන දකුණු පැත්තේ කහ පාට ඊතලයක් තියෙනවා. දැන් ඔය පැත්තට ඕඩර්ස් ටික කැටි කරලා තියෙනවා රයිට් රවුන්ඩ් කරලා තියෙන්නේ. 20 කියන තැන ඔයාලට විකුණන්න දාලා තියෙන කට්ටියක් ඉන්නවා පේන්නේ නැති. එතන තමයි ඔයගේ කොයින් එකත් ඔය දශම ගානක් විකිරෙන් දාලා තියෙන්නේ. දැන් අපිට වඩා අඩු මිලට මාකට් එකේ විකුණන්න කට්ටිය ඉන්නකොට 11ට 12ට 13ට 14ට විකුණන්න කට්ටිය ඉන්නකොට අපෙන් 20ට ගන්න එන්නේ නැහනේ කවුරු. එහෙනම් ඒගොල්ලන්ගේ ටික ඔක්කොම විකිනලා ඉවර වෙන්න ඕනේ. ඒතකොට තමයි අපේ ඔඩේ උඩට එන්නේ. ක්ලියර් නේද ඒ ටික? රයිට්. හරි. ආයෙත් ඔතන බයි කියන එකට ගිහිල්ලා ඔය දාපු ඕඩර් එක කැන්සල් කරන්නකෝ. ලිමිට් ඕඩර් එක කැන්සල් කරන්න. රයිට්. ඔය පහලින් පෙන්නන්නේ මේ කොපි ට්‍රේඩින් වලට අදාළ ඒවා එක එක ඒවා සජෙස්ට් වෙනවා. රයිට්. මාකට් එකේ මෙන්න මේ කට්ටියගේ මෙන්න මේ PNL එකක් තියෙන PNL එක වැඩි කට්ටිය එතන සජෙස්ට් වෙනවා. ඒතර ඕගොල්ලෝ ඒව ටච් කරලා යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. මම රිවිෂන් වලදී කියලා දෙන්නම් මොනවද කොපි ට්‍රේඩින් කියන්නේ කියලා.
දැන් අනිත් කාරණේ තමයි දැන් අපි කොයින් එකක් බයි කරන විදිය සෙල් කරන විදිය දන්නවා. දැන් මම කියවනේ දැන් අපි මේ කොයින් එක අපි හෝල්ඩ් කරන් ඉන්නවා නැත්නම් අපි මිලදී අරන් තියාගෙන ඉන්නවා මිල වැඩි වෙන කාලයක් එනකම්. ඒ කාලය තුලදී ඔයාලට ලැබෙන ප්‍රතිලාභය තමයි කොයින් එක යම්කිසි ප්‍රතිශතයකින් වැඩි වුණා නම් ඒ ප්‍රතිශතයට අදාළ ප්‍රොෆිට් එකක් හම්බ වෙනවාට. හැබැයි ඊට අමතරව ඔයාලට ප්‍රතිලාභයක් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි ඒක තමයි හඳුන්වන්නේ ස්ටේකින් කියලා. මේ ස්ටේකින් කියලා කියන්නේ FD එකක් දානවා වගේ වැඩක්. ෆික්ස් ඩිපොසිට් දාන්නේ අපි. අපි ලංකාවේ FD එකක් දාද්දි මොකද්ද කරන්නේ? බැංකුවේ නිකුත් කරපු රුපියල් ටික අපි බැංකුවෙම කියලා තැන්පත් කරලා තියෙනවා. ඒතර බැංකුවෙන් අපිට පොලියක් ගෙවනවා. රයිට්? අන්න ඒ වගේ තමයි අපිට පුළුවන් මේ අපි බයි කරන ක්‍රිප්ටෝ කරන්සි අපිට පුළුවන් තැන්පත් කරලා තියන්න, ස්ටේක් කරලා තියන්න පුළුවන්. ඒතර අපිට පොලියක් හම්බ වෙනවා. කරන විදිහ බලමු අපි. රයිට්? හරි මේක දැන් අපි කරන්නේ බයි කරලා තියෙන කොයින් වලට. හරිද? නිකන් තියන් ඉන්නවට වඩා ස්ටේක් කරලා තිබාම පොඩි හරි ප්‍රමාණයක් අපිට ලැබෙන නිසා අපි ස්ටේක් කරනවා කියන අදහසින් තමයි කරන්නේ. රයිට් යන්නකෝ වම් පැත්තේ යට හෝම් අයිකන් එකට. හරි ඔය පේජ් එකේ ඔයාලට පේනද ඔය උඩ අයිකන්ස් ටිකක් තියෙන අතර මෝ කියලා අයිකන් එකක් තියෙනවා. රයිට්. ඔතන ඔය recommended කියන එකේ යටතේ තියෙනවා simple learn කියලා අයිකන් එකක්. ඒක ටච් කරන්න. හරි. මෙතන ඔයාලට පේනවා ඇති simple learn එකේ යටතේ ඔතන search bar එකක් තියෙනවා මැද හරිය ටිකක්. ඊට යටින් තියෙනවා flexible locked hot කියලා තුනක් තියෙනවා. ෆ්ලෙක්සිබල් ස්ටේකින් කියලා කියන්නේ අපිට ස්ටේක් කරලා කැමති වෙලාවක අපිට රිඩීම් කරන්න පුළුවන් ගලවන්න පුළුවන්. ඒක නිකන් මේ සාමාන්‍ය සේවිං account එකක් පාවිච්චි කරනවා වගේ. හරි. සේවිං account එක අපි සල්ලි දීලා තිබ්බත් ඒකට පොලියක් අපිට ඇඩ් වෙනවනේ. හම්බෙනවනේ පොලියක්. හැබැයි අපිට ඕන වෙලාවක ගන්නත් පුළුවන්. සල්ලි ගන්නත් පුළුවන් නේ. අන්න ඒ වගේ. ෆ්ලෙක්සිබල් ස්ටේකින් කියලා කියන්නේ අන්න ඒ වගේ තමයි. අපිට හම්බෙන පොලිය අඩුයි. බොහොම පොඩි පොලියක් හම්බෙන්නේ නැහැ. AVAX කියන කොයින් එකට ගත්තොත් එහෙම 100ට 1යි හම්බෙන්නේ. මාසෙට නෙමෙයි අවුරුද්දටම. රයිට් ඔය තියෙන APR එක වාර්ෂික පොලි අනුපාතය. ඒතර අවුරුද්දට 100ට 1යි කියලා කියන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්නේ. හැබැයි කොයින් එක නිකන් තියන් ඉන්නවට වඩා ඒකත් වටිනවනේ අපිට. ඒ නිසා අපි ස්ටේක් කරනවා. රයිට්. හරි. ඔතන ලොක් කියන එක ටච් කරන්න. රයිට් ලොක් එකේ තියෙනවා AVAX එක දාන්න පුළුවන් අපිට. ලොක් එකේ තියෙන්නේ දවස් සීමාවක්. අපි සටහන් කරනවා. මෙන්න මෙච්චර දවස් ප්‍රමාණයකට කියලා. දැන් ඒතර මේකේ තියෙනවා 101.29 ඉඳන් 105ක් දක්වා තියෙනවා. අපි තෝරන දවස් ගන්න අනුව. හරි. රයිට් අපි ඒක ස්ටේක් කරන විදිහ බලමු. ලොග් ස්ටේක් කියන එකේදී දැම්මම අපි දවස් ගාණක් තීරණය කරොත් දැන් මේක දවස් 7 ඉඳන් දවස් 120 වෙනකන් දාන්න පුළුවන්. අපි හිතමු දවස් 120කට දැම්ම කියලා. එතකොට ඔයාට මේ පොලිය හැදෙන්නේ දවස් 120ම තියලා තිබ්බොත් විතරයි. රයිට්. ෆ්ලෙක්සිබල් එකේ දවස ගානේ වගේ පොලිය ඇඩ් වෙනවාට. හැබැයි AVAX එක මේ සෝරි. ඒක දවස් 120කට දැම්මට පස්සේ ඒ දවස් 120ම තියලා තිබ්බොත් තමයි ඔයාට ඒ සම්පූර්ණ පොලිය රිඩීම් කරන්න පුළුවන් වෙන්නේ. ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි අපි හිතමු දවස් 100ක් විතර තියලා ගලවන්න තීරණය කරනවා මේක කොයින් එක. හරි. එතකොට ඔයාලට පොලිය හම්බෙන්නේ නැහැ. කොයින් ටික විතරයි හම්බෙන්නේ. ඒ දවස් 100 හැදලා තිබ්බ පොලිය හම්බෙන්නේ නැහැ ඔයාලට. කොයින් ටික විතරයි ඔයාලට රිලීස් වෙන්නේ. හරි අපි ස්ටේක් කරන විදිහ බලමු. හරි යන්නකෝ AVAX එක ටච් කරන්න. රයිට්. මෙතන ඔයාලට පේනවා ඇති උඩ තියෙනවා අපිට දින වකවානුව තෝරන්න 120 දැන් මේ එක දවස් 120කට දැම්මොත් එහෙම අවුරුද්දට 105ක පොලියක් ඔයාලට හම්බ වෙනවා. රයිට්. ඒ කියන්නේ ඒක බෙදෙන්න ඕනේ වාට තේරෙනවනේ. අවුරුද්ද තමයි 105 කියන එක. ඒක එතකොට මේ 12න් බෙදලා ඒක ආපහු 3න් වැඩි වුණා නම් ඔයාලට දවස් 120ට කොච්චරද කියලා හොයාගන්න. මේ 4න් වැඩි වුණා නම් 4න් වැඩි වුණා නම් දවස් 100ට කොච්චර මේ දවස් 120ට කොච්චරද කියලා ඔයාලට කැල් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දවස් 90කට දැම්මොත් 4.2යි. දවස් 60කට දැම්මොත් 3.4යි. තව මේ වම් පැත්තට ගන්න පොඩ්ඩක්. රයිට් දවස් 30කට දාන්න පුළුවන් දවස් 14කට දාන්න පුළුවන් රයිට් සතියකට දාන්න පුළුවන් මේ කොයින් එකේ ෆ්ලෙක්සිබල් එකේ ඕන වෙලාවක ගලවන්න පුළුවන් එක 101යි අපි ඕන වෙලාවක ගලවන්න පුළුවන් එකට දාමු දැනට හරි ෆ්ලෙක්සිබල් කියන එක ටච් කරන්නකෝ රයිට් තර amount එක කොච්චරක් වාට ස්ටේක් කරන්න පුළුවන්ද මේ විදිහට අවමය 0.1ක AVAX ප්‍රමාණයක් දාන්න පුළුවන් හරි අපි වගේ දැනට තියෙනවනේ 0.9ක් අපි ඔක්කොම දාමු max කියන එක ටච් කරන්නකෝ රයිට් එතකොට යටින් පෙන්නනවාට පේනවද estimated daily reward එක කොළ පාටින් පෙන්නන්නේ. ඔයාලට දවස ගානේ හම්බෙන AVAX coin ප්‍රමාණය තමයි පෙන්නන්නේ. 0.000261 කියලා පෙන්නන්නේ. ඒ ගාන ඔයාලට දවස ගානේ ඇඩ් වෙනවා. ඔය උතන දශම ස්ථාන ගාන තිබ්බට ඔක ඩොලර් 10න් වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි ඩොලර් ප්‍රමාණය තේරෙන්නේ. මේ ගාන හදා ගන්න පුළුවන් වෙන්නේ. හරි. රයිට්. ඊට පස්සේ
ඔයාලට පේනවද ඔය උඩ තියෙන ඔටෝ සබ්ස්ක්‍රයිබ් කියලා බටන් එකක්. ඒක ටික් එකක් දාන්න තැනක් තියෙන්නේ. අන්න ටික් එක දාන්නකො. right confirm දෙන්න. හරි. ඒකෙන් වෙන්නේ ඔටෝ සබ්ස්ක්‍රයිබ් ඔන් කරාම වෙන්නේ දැන් ඔයාලට මේ පොලියක් හම්බ වෙනවනේ දවස ගානේ. ඒ හම්බෙන පොලිය ඔය ටික ටික එකතු වෙලා මේකේ මිනිමම් ක්වොන්ටිටි එකක් තිබ්බේ 0.1 කියලා. අර ස්ටේක් කරන්න පුළුවන් ප්‍රමාණය. අන්න ඒ ගාන කම්ප්ලීට් වුණාට පස්සේ ඒ ටික ඔටෝ ස්ටේක් වෙනවා පව්. ඔයා ස්ටේක් කර කර ඉන්න ඕනේ ඒක ඔටෝ ස්ටේක් වෙනවා නිකන් මේ වැල් පොලිය වගේ. පොලියට පොලියක් හැදියා දියන්නේ. අන්න ඒ විදියට. right වම් පැත්තේ යට I have read an application එකේ ටික් එක දාලා confirm දෙන්න. right. දැන් එතකොට ඔන්න ඔයාගේ coin ටික ස්ටේක් කරා. දැන් ඔයාගේ අලුත් wallet එකක් open වෙනවා. දැන් ඉස්සෙල්ලා තිබුණේ ඔයාගේ wallet එකේ asset page එකේ තිබුණේ overview, spot, funding, futures කියලා හතරන්නේ. දැන් එතන earn කියලා wallet එකකුත් ඔයාලට create වෙලා තියෙනවා. හරියන්න කොතන go to earn wallet කියන එක touch කරා. right. උඩින් පේනවාද ඔයගලන්ට earn කියලා wallet එකක් ආවා. දැන් ඔයාගේ spot wallet එකේ තිබුණ coin ටික earn wallet එකට transfer වෙලා තියෙන්නේ. refresh කරන්න. හරි. එතෙන්ට ඔන්න ඒ ටික transfer වෙලා තියෙනවා. හරි. මෙතන earn wallet එකේ තියෙන stake කරපු ඒවා කියලා මතක තියාගන්න. එතකොට buy කරලා stake කරපු ඒවා. හරි. දැන් එතන පොලියක් ඔයාලට add වෙනවා ඔකේ. ඔයා මේක ගලවනවා නම් ඔයාලට පුළුවන් උතර redeem කියලා බටන් එක තියෙන්නේ. redeem කියන එක touch කරන්න. right. okay කරන්න ඔක. ඔතන අපිට දැන් මෙතන එක coin එකක් තියෙන්නේ. ගොඩක් ඒවා stake කරලා තියෙනවනේ. ඔක්කොම list එකම පේනවා. අවශ්‍ය එකේ ඉස්සරහා දකුණු පැත්තේ tick එක දාන්න පුළුවන් ඔයාලට. tick එක දාලා confirm දෙන්න දෙන්න. right. confirm දෙන්න. හරි. එතකොට මේ වෙලාවෙදිම ඔයාගේ coin ටික spot wallet එකට transfer වෙනවා. හරි. හරි. මේ අතර මේ go to wallet දෙන්න. go to earn wallet. right. උඩ spot එකට යන්න. ඒ ටික spot එකට ගිහිලා තියෙන refresh කරන්න. right. පැහැදිලි නෑ මොකටද? එතකොට flexible staking එකේ දැම්මොත් තමයි අපිට කැමති වෙලාවක ගලවන්න පුළුවන්කම තියෙන්නේ. ඇයි එහෙම ගලවන්නේ අපි? ඔයා හිතන්නේ දැන් ඔයා දැන් flexible එකේ දාලා තියෙනවා. දැන් ඔයා ඩොලර් 10 මේ ගත්ත price එකයි හෙට උදේ වෙද්දි මේක 15ට කියලා තියෙද්දි ඔයාට හිතනවා ඇති කියලා මේක විකුණා ගන්න ඕනේ කියලා හිතනවා. එහෙනම් පුළුවන් ඔයාට redeem කරලා විකුණ ගන්න පුළුවන්. පැහැදිලිනේ? හැබැයි හිතන්න ඔයා මේක locked staking දැම්ම කියලා. අර දවස් 60කට 90කට 120කට ඒ වගේ දැම්ම කියලා. අපි හිතමු දවස් 90කට දාලා තියෙනවා. දැන් දාලා හෙට උදේ වෙනකොට coin එක up වෙනවා. right? ඔයා හිතනවා right මේකේ මේ දවස් 90ක් තියලා තිබ්බොත් එහෙම මෙච්චර පොලියන්නේ හම්බෙන්නේ කියලා ඔයාලා roughly calculation එකක් දාන්න පුළුවන්නේ. ඒ ගාන ගන්නවට වැඩිය මේ coin එක up වෙලා තියෙන වෙලාවෙදි දැන් මම මේක විකුණ ගත්තා නම් හොඳයි කියලා හිතුනොත් එහෙම. මොකද coin එක ආයි down වෙන්නත් පුළුවන්නේ. හොඳයි කියලා හිතුනොත් ඔයාලට මේක ගලවන්න තීරණය කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න locked staking එකේ දාලා ඔයා redeem කළොත් එහෙම ඒ වෙලෙම හම්බෙන්නේ නැහැ. පැය 72ක් ඇතුළතදී තමයි ඔයාලට redeem වෙන්නේ ටික spot wallet එකට. ඊට පස්සේ sell කරගන්න පුළුවන්. right? හැබැයි ඔයා ඒ ගලවන වෙලාව ඒ කාල සීමාව තුළදී මම කිව්වේ හෙට වෙද්දි කියලානේ. අපි හිතමුකෝ දවස් 50ක් 60ක් වා තියබ්බා කියලා. එතකොට ටික ටික කැල් වෙනවනේ වගේ පොලිය. ඒ පොලිය ඔයාට redeem වෙන්නේ නැහැ. කලින් ගැලෙව්වොත් එහෙම ඔයාට coin ප්‍රමාණය විතරයි redeem වෙන්නේ. සම්පූර්ණ දවස් ටික තියලා තිබ්බොත් විතරයි මේ locked staking එකේදී ඒ ගාන හම්බෙන්නේ. සම්පූර්ණ ගානම හම්බෙන්නේ. right staking වල මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයගලන්ට? මේක රෙකෝඩින් එක ඔයගලන්ට තියෙනවා ඈ. ඒතකොට ඔන්න නැවත නැවත බලලා ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් මොන හරි ගැටලු තියෙන තැන් තියෙනවා. දැන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න දැනට. කාටවත් ගැටලු නැහැ. ගොඩක් අයට ගැටලු නැති වෙන්නේ මේක පොඩ්ඩක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ මේක බලාගෙන ඉඳලානේ මේක කරන්නේ මේ බලාගෙන ඉන්න එකනේ කරන්නේ. ඔයගොල්ලෝ තනියම කරන්න යද්දි ඔයගොල්ලන්ට ගැටලු වෙන්න පුළුවන්. ඒතර රෙකෝඩින් එක හරි බලන්න නැත්නම් ක්ලාස් ගෲප් එක හරි අහන්න ඕනේ. ඔව් කියන්න. අර මේ හොට් කියලා ගත්ත උනේ ඒක මොකද්ද? ඔව් හොට් එකේ තියෙන්නේ අතන අර ෆ්ලෙක්සිබල් ලොක්ඩ් හොට් කියලා තිබ්බා. හොට් එකේ තියෙන්නේ අර මාකට් එකේ හොට් කරන්සිස්. අපි මාකට් එකේ වැඩිපුරම කට්ටිය මේ වෙලාවේ අවධානය දෙන කොයින්ස් ඒකෙන් ගොඩක් වෙලා තියෙන්නේ BTC, Ethereum, BNB සහ මාකට් එකේ ටිකක් මේ වෙලාවේදී වැඩිපුර මිනිස්සු අවධානය දීලා ට්‍රේඩ් කරන කොයින්ස් තමයි හොට් එකට එන්නේ. right? ඒක එතන විශේෂත්වයක් නැහැ. දැන් යන්නකෝ ආයෙ හෝම් එකට. ආයෙත් යන්න අතර මෝ එකට ගිහිල්ලා සිම්පල් ලර්න් එකට යන්න.
දැන් මෙතන තියෙනවනේ කොයින්ස් දැන් ගොඩාක් උතන ඔක්කොම කොයින්ස් ටික පහළට පෙන්නවනේ පර්සන්ටේජ් එක. දැන් ඔය කොහොම ඉන්නේ ඔය ඩොලර් එක ගන්න. ඩොලර් එකේ පේනවද ඔයාලට 19%ක් තියෙනවා. වාර්ෂික පොලිය අනුපාතය 19%ක් කියලා කියන හොඳ පොලියන්නේ. ඔයාට හිතෙන්න පුළුවන් ඒතර මේ ඩොලර් කියන කොයින් එක බයි කරලා ස්ටේක් කරා නම් හොඳ පොලියක් හම්බ වෙනවා කියලා. හැබැයි ওই කොයින් එක දැන් උඩට ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට එහෙම උඩට ආපු කෙනෙක් ගැන අප් වෙලා තියෙන කොයින් එකක් අපි බයි කරලා ස්ටේක් කරාම ස්ටේකින් රිවෝඩ් එක වැඩි වුණාට කොයින් එක ඩවුන් වුණොත් එහෙම ඔයාලට එතනින් පාඩුවක් වෙනවානේ. ඒ නිසා කිසිම වෙලාවක මෙතන මේ APR ඔය සෙන්ට් කියන එක ගත්තාම 187ක් තියෙනවා. හරි. වාර්ෂික පොලිය අනුපාතය. ඒතර ඔයාලට හිතෙන්න පුළුවන් 187ක් කියලා කියන්නේ සෑහෙන ප්‍රමාණයක්නේ. ඩබල් වෙනවානේ. එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි කොයින් එක ඩවුන් වුණොත් එහෙම අපිට එතනදී අවාසියක් සිද්ධ වෙනවානේ. ඒ නිසා ඔතන තියෙන APR එක බලලා වැඩිම කොයින්ස් මේ මොනවද කියලා බලලා බයි කරන්න යන්න එපා. හරිද? බයි කරලා තියෙන කොයින්ස් ඔයාලට අමතර ප්‍රතිලාභයක් ගැනීමේ අරමුණෙන් තමයි අපි ස්ටේක් කරන්නේ. තේරුණානේ? ඒ අරින්න මේ අතර රිස්ක් එක ගන්න එපා. ගොඩ වැඩිපුර තියෙනවා කියලා. හරි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සර් කියන්න. දැන් සර්වනට මේ බිට්කොයින් එක මේ වැඩිය දැන් හොඳ තැනකට ඇවිල්ලා තියෙන නිසා මේ ආයේ ලොකු ගේන්න යන්නේ නැහැ කියලා. හරි. එතකොට ඒක අරගෙන අපි ස්ටේක් කරොත් ඒක පාඩුද සර්? පාඩු නැහැ. මං කියන්නේ බිට්කොයින් ගන්න එක ඔයගොල්ලන්ට කවදාවත් පාඩු සිද්ධ වෙන්නේ නැහැ. ලොං ටර්ම් ප්ලෑන් කරලා ගත්තේ. ලොං ටර්ම් හෝල්ඩ් කරන හිතන් ගත්තොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කෙටි කාලේ යනවාට බිට්කොයින් වලට යනවට වැඩිය ඕල්ටර්නේටිව් රිසල්ට් එකට යන එක හොඳයි මේ වෙලාවේදී. දැන් BTC වල ගත්තොත් ඒ APR එක ගත්තොත් එහෙම 0.2 නේ අවුරුද්දට. හරි. බොහොම පොඩි පොලියක් හම්බෙන්නේ. හැබැයි ඒකට හේතුව බිට්කොයින් එකේ ওই ටික තියලා තියදී පොඩි ප්‍රමාණයක් වුණාත් ආට බිට්කොයින් ඇඩ් වෙන එකට වෙන්නේ. ඒක වාසියක් වෙනවා එතනදී. පැහැදිලිනේ? ඔය ඔතන මේ කොයින් එකේ යට කොළපාටින් බෝනස් කියලා තියෙන මොකද්ද? ඒක අලුත් accounts වලට ඔයගොල්ලෝ කලින් ස්ටේක් කරලා නැති කට්ටියට හම්බෙනවා තමයි තියෙන. උතන සමහර කට්ටියගේ USDT වලට ඇති 126ක විතර පොලියක්. වාර්ෂික පොලිය අනුපාතය 126 කියලා කියන ලෝ ගානන්නේ. හැබැයි ඒකට අපිට ඕන තරම් සල්ලි දාන්න බෑ. හරිද? ඩොලර් 200ක් තමයි මැක්සිමම්. රයිට්? ඒ කියන්නේ වැඩිපුර දාන්න පුළුවන් වාට අර 126ක පොලිය හම්බෙන්නේ ඩොලර් 200කට විතරයි. ඩොලර් 201ක් දැම්මත් ඔයාට 3ට 4ට විතර අඩු වෙනවා වාර්ෂික පොලිය. මේ පොඩ්ඩ පල්ලට ගන්නවා වගේ. නෑ උඩ කොටසට යන්න. USDT වල බලන්න කීයක් තියෙන කියලා. මෙයාගේ USDT වල 107ක් තියෙනවනේ. උදේ 7 ටච් කරන්නකෝ USDT එක. right 107යි. එතකොට මෙයාගේ දැන් ඔය 107 කියන එකට අපිට දාන්න පුළුවන් USDT අපි උතර ටයිප් කරමු 500ක් ටයිප් කරන්න. නෑ USDT 200 තමයි මේකටත්. USDT 200ට තමයි 107ක් තියෙන්නේ. right 200ක් වයි ස්ටේක් කරොත් 107 පොලිය හම්බ වෙනවා අවුරුද්දට. right සාමාන්‍ය ලංකාවේ FD වල තියෙන 107යි නේද? ඊට වැඩි USD රඳාල් තියාගන්න එක හොඳයි අතට. right හැබැයි අපිට 200යි මෙතන දාන්න පුළුවන්. 200ට වඩා වැඩියෙන් දැම්මොත් එහෙම 102කට බහිනවා ඔක. right APR එක 102ක් වෙනවා. 102.04ක් වෙනවා. right අදින් බෑක් වෙන්න. ඒතර ඒ බෝනස් කියලා තියෙන්නේ එක එක්කෙනාගේ accounts වල රේට්ස් වෙනස් වෙන්න පුළුවන්. right අලුත්ම කට්ටියට 126ක විතර මේ reward එකකුත් වෙන අවස්ථා තියෙනවා. ඒ තියෙන්නේ ඩොලර් 200කට වෙනවා විතරයි අපි. හරි. ස්ටේකින් වල මොනවද ප්‍රශ්න තියෙනවද? සාමාන්‍යයෙන් අපි ලංකාවේ FD දානවට වැඩිය ක්‍රිප්ටෝ වල මේ විදිහට දාලා තියෙන එක ලොකු වාසියක් තියෙනවා. හරි. මම ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඔයගොල්ලන්ගේ මේ FD දාලා තියෙනව ගලවලා මේකට දාන්න කියන එක නෙමෙයි මම කියන්නේ. මම කරන දේ මම කියන්නේ. මම සාමාන්‍ය බැංකු වල සල්ලි දීලා තියන්නේ නැහැ එහෙම. FD දාලවත් නිකන් normal saving account එකක්වත් තියන්නේ නැහැ. සාමාන්‍ය මේ academic account වල මේ course fee වලට නේ transaction සිද්ධ වෙන අය රෙන්න ඒවා තියන අය රෙන්න මගේ සල්ලි මම කිසිම වෙලාවක මම තියන්නේ නැහැ බැංකු වල. මම ඒවා USDT විදිහට හෝ ක්‍රිප්ටෝ බයි කරලා ඒක තියාගෙන එක තමයි කරන්නේ. මොකද බැංකු වල දීලා වැඩක් නැහැ ඒ නිසා. LKR විදිහට තියාගත්ත කියලා අපිට ප්‍රයෝජනයක් නැහැ නේ. right මම මෙහෙම කියන උදාහරණයක් දෙන්න. ඔයා හිතන්න රුපියල් ලක්ෂ 10ක් ඒවා FD එකක් දැම්ම කියලා හිතන්නකෝ. මේ දවස්වල රේට්ස් කීයද යන්නේ FD එකේ? දත කට්ටිය ඉන්නවද? දාලා තියෙන කට්ටිය ඉන්නවද? 112යි. 7යි 8යි යද්දී මේ දවස්වල. හරි. අපි 10යි කියලා හිතමු. ඔයා 110 පොලියට FD එකක් දාලා තියෙනවා ලක්ෂ 10ක්. අවුරුද්දකට පස්සේ ඔයාලට ලක්ෂයක් හම්බ වෙනවා වැඩිපුර.
හරි ඔක්කොම ලක්ෂ 11ක් තියෙනවා ළඟ. හැබැයි මම කියනවා ලංකාවේ FD රේට්ස් යන්නේ මයිනස්. ඍණ. ඇයි මම එහෙම කියන්නේ? අද ලක්ෂ 10කින් කරන වැඩේ ඔයාට තව අවුරුද්දකින් ලක්ෂ 11කින්වත් කරන්න පුළුවන්ද? බෑනේ. මෙච්චර කාලයකට කරන්න පුළුවන් වෙලා නැහැ නේ. ලක්ෂ 15ක් 16ක්වත් ඕන වෙනවා අපිට. ඉන්ෆ්ලේෂන් එකත් එක්ක. රයිට්. එතකොට ඔයාලට තේරෙනවා නේද මේක අපි හිර කරලා තියෙන මුදල් ප්‍රමාණය තව අවුරුද්දකට යනකොට අපිට ඒකේ වටිනාකම අඩු වෙලා. එතකොට ඇත්තටම වැඩක් නැහැ. හැබැයි අපි ඊටම උදාහරණයක් විදිහට රුපියල් ලක්ෂ 10ක් අපි USDT වලට කන්වර්ට් කරලා ක්‍රිප්ටෝ වල කොයින්ස් බයි කරලා ස්ටේක් කරලා තියෙනවා. හරිද? එතකොට දැන් කොයින් අපි හොඳ කොයින්ස් බයි කරලා තියන්න ඕනේ. කොයින් එකේ වැඩිවීමේ ප්‍රතිලාභය අපිට හම්බ වෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපිට පොලියක් හම්බ වෙනවා. පොලියත් කොයින්ස් වලින්මයි හම්බෙන්නේ, ක්‍රිප්ටෝ කරන්සි වලින්මයි හම්බෙන්නේ අපිට. ඒවයිත් වටිනාකම වැඩි වෙනවා. එතකොට දැන් ඔයා FD එකක් දාලා ලක්ෂ 10ක් තියලා තිබ්බාම අවුරුද්දකට පස්සේ කැපිටල් එක විදිහට වට හම්බෙන්නේ ලක්ෂ 10මනේ. හැබැයි ක්‍රිප්ටෝ කරන්සි වල දාලා අපි හෝල් කරලා තිබ්බොත් එහෙම ලක්ෂ 10 වටිනාකම කැපිටල් එක ග්‍රෝ වෙනවා කොයින් එක අප් වෙනකොට. හරි. සාමාන්‍ය 1x ගේන එක කියන්නේ ඩබල් කරගන්නවා කියන එක නම් ඊසි. ඒක නම් nothing. ඒක ටක් ගාලා එනවා. රයිට්. ඒ වගේ නෙමෙයි අවස්ථාව සමහරවිට අපිට chance එක ඉන්න පුළුවන් අපි අරන් දාලා තියෙන කොයින් එක 10 ගුණයකින් 20 ගුණයකින් 100 ගුණයකින් ගියොත් එහෙම 10 ගුණයකින් ගියා කියලා හිතන්නකෝ. ඔයගේ ලක්ෂ 10 කෝටියක් වෙලා එතකොට. රයිට්. එහෙම වෙන්න පුළුවන් අවස්ථා හම්බ වෙනවා අපිට. ඒතර ක්‍රිප්ටෝ මාකට් එකේ අපි තියලා එහෙම දාන එකේ ලොකු අවස්ථාවක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හරි. ඒතර පුළුවන් කට්ටිය ඉන්නවා නම් කොයින්ස් ටිකක් බයි කරලා ස්ටේක් කරලා තියන්න. ප්‍රතිලාභ ගන්න පුළුවන් කරන ඉස්සරහට. පැනික් වෙන්න එපා මාකට් එක සමහරට ෂෝට් ටර්ම් ඩවුන් වෙනවා රයිට්. දැන් ඩවුන් එකක් ඇවිල්ලා තියෙන්නේ. හරි. ඔක බෑඩ් නිවුස් එක. මොකද මාකට් එකේ පොඩ්ඩක් මේ දවස්වල බෑඩ් නිවුස් ටිකක් තියෙනවා. මාකට් එකේ අර යුද්ධ කතන්දර ටිකක් තියෙන නිසා එක පැත්තකින් අනිත් පැත්තෙන් ට්‍රම්ප්ගේ මේ ටැරිෆ් යුද්ධේ. හරි ටැරිෆ් වෝ එකක් තියෙනවානේ. අන්න ඔය කතන්දරත් එක්ක මාකට් එකේ දැනට පොඩ්ඩක් පැනික් වෙලා කට්ටිය සෙල් කරනවා. ඒ සෙල් කරනවා කියලා මාකට් එක ඩවුන් වෙලා කියලා කියන්නේ අපිට හැම වෙලේම ඔපචුනිටි එකක්. ස්පොට් මාකට් එකේ බයි කරන්න chance එකක් අපිට හම්බෙන්නේ අඩු මිලට. ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් අපිට හම්බෙන්නේ. රයිට්. ඒතර බිට්කොයින් දැන් 84000 දෙනවා කියලා කියන හොඳ ඩිස්කවුන්ට් එකක් අපිට හම්බෙලා තියෙනවා. 126000 තිබ්බ එක තමයි දැන් 84000ට ඇවිල්ලා තියෙන්නේ. 133ක් විතර ඩවුන් එකක් ඇවිල්ලා. මේ වෙලාවේදී ගන්න එක හොඳයි බිට්කොයින්. රයිට්. ඒ විදිහට අනිත් කොයින්ස් උත් එහෙම තමයි. ඒතර අපි හොඳ කොයින්ස් බලලා අඩු මිලක් ඇවිල්ලා තියෙද්දි අරන් තියා ගන්නවා. රයිට්. දැන් ඕගොල්ලෝ බලන්න මේ දැන් මාකට් එකේ ලොකු ඩවුන් එකක් ඇවිල්ලා තියෙන මේ වෙනකොට. තව සතියක් යනකොට බලන්න මේ කොයින්ස් කොතෙන් එනවද කියලා. රයිට්. ඔය තිබ්බ දැන ඉඳලා අඩුම ගානේ 10%ක් විතර රිකවර් වෙනවා. හරි. අන්න ඒ වගේ හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මාකට් එකක් තමයි ස්පොට් මාකට් එක කියලා කියන්නේ. මම ඔයගොල්ලන්ට පළවෙනි දවසේ කිව්වා රියල් මාකට් එක කියන්නේ මේ ෆියුචර් ට්‍රේඩින් නෙමෙයි කියලා ස්පොට් ට්‍රේඩින් කියලා කිව්වේ. ඒ නිසා තමයි. ඔයගොල්ලන්ට තේරෙන්නේ ඩොලර් 10ක් දැම්මට පස්සේ 10ට වෙන්න පුළුවන් දේවල් කොච්චර දේවල් තියෙනවද කියන එක. හරි. ෆියුචර් එකේ අපිට මේ ලෙවරේජ් කරලා ඒ වගේ ප්‍රොෆිට් කරන්න පුළුවන් වගේම තමයි ඒකේ රිස්ක් එකක් තියෙනවානේ. මේකෙදි අපි කොයින් එක බයි කරලා තිබ්බහම කොයින් එක කෙටි කාලිනව ඩවුන් වුණත් ප්‍රශ්නයක් නැහැ. කොයින් ටික අපි ළඟ තියෙනවානේ. වටිනාකම අඩු වෙලා ආය වටිනාකම වැඩි වෙනකන් තියන් ඉන්නවා අපි. රිස්ක් එකකට තියෙන්නේ ස්පොට් මාකට් එකේදී අපි බයි කරන කොයින් එක මොකක් හරි ප්‍රොජෙක්ට් එක ප්‍රශ්නයක් කියලා ඒක නැති වෙලා ගියොත්. හරි. ඒතකොට එහෙම නැති වෙයි කියලා අදහසක් නැති කොයින්ස් වලටනේ අපි වැඩිපුර ආයෝජනය කරන්නේ. ඒතකොට රිස්ක් එක ගොඩක් අඩුයි අපිට. රියල් ක්‍රිප්ටෝ කියන්නේ ස්පොට් ට්‍රේඩින්. ඉන්වෙස්ට්මන්ට් එකක්. හරි. මොනවද තියෙන ප්‍රශ්න? සර් මේ Yeah. දැන් ඔගේ හාවින් එක උනේ 2024 මම ඒ කාලේ නම දැන් අරගෙන ඉන්නවා මේ ඕල්ටර්නේටිව් සීසන් එක ළඟ ළඟම එන්නේ නේද? ඔව් බොහෝ දුරට අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි කාලය තුලදී. මොකද අපි බලාපොරොත්තු වෙන ඉතින් 2025 කාලය තුලදීනේ. රයිට්. ඒක හරියටම අපිට ෆික්ස් ඩේට් එකක් කියන්න බෑ. හැම මෙන්න මේ දවසේ ඉඳන් මේ දවසට වෙනවා කියලා අපිට මේ කාල සීමාවක් කියලා තමයි අපි තීරණය කරන්නේ. ඒතකොට මම ඔයගලන්ට මුල් කාලේ කට්ටිය කිව්වේ 2025 අගභාගය වෙනකන් අල්ලන් ඉන්න. ඒ කාලෙන් පස්සේ තමයි මේ අපිට බුල් රන් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා කිව්වේ. ඒතකොට දැන් ඉස්සරහට අල්ලන් ඉන්න. මොකද මේ ලෝකේ තියෙන තත්ත්වات එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්. මම ඒක කාලෙත් කියනවා. මොකද අපිට පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයිනේ. ඒතර යුද්ධ ඇති වෙන ඒවා ඊට අමතරව පැන්ඩමික් වෙන ඒවා මොකද එක එක දේවල් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කාල සීමාවක් තියෙනවා. ඒවා අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. එහෙම දේවල් ඇති නොවේ කියන අදහසින් තමයි සාමාන්‍ය ක්‍රමයකට ගියොත් එහෙම අපි ඔය කාල සීමාවේදී මාකට් එකේ බුල් රන් එකක් බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ. නේ. දැන් ඔය විශේෂත්වය තියෙන්නේ මේ සැරේ දැන් ඔය ගිය මාසේ තිබුණා ඩුබායි වල මේ බ්ලොක්චේන් වීක් කියලා බයිනන්ස් එකේ ඉවෙන්ට් එකක් තිබ්බා. ඒ ඉවෙන්ට් එකේදී බයිනන්ස් ෆවුන්ඩර් සීසඩ් එයා ඇවිල්ලා තිබුණා. එයාගේ ඉන්ටර්විව් එකේදී එයා කියපු දෙයක් තමයි එයාගෙන් අහනවා මේ සැරේ බුල් රන් එක ගැන මොකද හිතන්නේ කියලා. ඕල්ටර්නේටිව් සීසන් එක ගැන.
එයා මේ සැරේ කියනවා එතනදී එයා සුපර් බුල් රන් එකක් බලාපොරොත්තු වෙනවා කියලා. රයිට්. ඒ කියන්නේ එහෙම වචනයක් පාවිච්චි කරන්නේ නැහැ මේ අවුරුදු 16 තුලදී මෙහෙම එකක් පාවිච්චි වෙලා නැහැ. ඒතර එයා ඉතින් අදහස් කරන්නේ අනිත් සැරවල වල තිබුණු මාකට් ඒ බුල් රන් වලට වැඩිය මේ සැරේ එක විශේෂයි කියන එක එයා කියන්නේ. රයිට්. එයා එතනදී ලොකු ගේන්නයක් බලාපොරොත්තු වෙනවා. එතනදී ඒ වෙලාවෙදිත් ওই Web3 සහ AI කියන ප්‍රොජෙක්ට්ස් වලට වැඩිපුර අවධානයක් එතනදිත් කතා වුණා. රයිට්. ඒතර ඒ ට්‍රස්ට් එක අපිට තියෙනවා මේ මෑතකදී ආය මේ එක්ස්පෝස්ට් එකක් දාලා තිබුණා. එයා තාමත් මේ සුපර් සයිකල් එකක් බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා. හරි සුපර් සයිකල් එකක් කියලා නම එතන වචනේ පාවිච්චි කරලා තිබ්බේ. සුපර් සයිකල් එකක් බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා. ඒතර අපිත් ඒ විදිහටම බලාපොරොත්තුෙන් ඉන්නවා. රයිට්. ඔයාලා දැන් අරන් තියන් ඉන්න කොයින්ස් ටික දැනට ඔයාගත්ත කාලේ ඉඳන් දැනට ඩවුන් එකක් ඇවිල්ලා නම් තියෙන්නේ. පුළුවන් නම් තව ටිකක් අරන් දාලා තියාගන්න. රීබයි කරන්න. ඔව් සමහර දෙපාරක්ම වරක් එහෙම කරලා තියෙන දැන් රීබයි කරලා තියෙනවා. රයිට් ඇවරේජ් වෙලා තියෙන දැන් ඒ කියන්නේ ඇවරේජ් වෙලත් ඔයාගේ ලොස් පැත්තේ තියෙනවා. ඔව් සර් ගොඩක්ම ඩවුන් කියලා තියෙන්නේ සර් ඒතකොට මට මේකේදී අර කොයින් පිකෝ එක ඇරෙන්න පෝර්ට්ෆෝලියෝ එක හදාගන්න වෙන්න මම මේකෙන් කොච්චර ඉන්වෙස්ට් කරලා තියෙනවද කියලා බලාගන්න ඉතින් නෑ නේද සර් හිස්ටරි එකෙන් බලන්න පුළුවන් අරකේ දාගෙන නැද්ද කොයින් එක වෙබ් එකේට. මුලදී කරාස එක අතේ පව්වගේ අනිත් ඒවා ගත්තේ හරි දාගත්තේ එහෙමනම් නෑ හිස්ටරි එකෙන් තමයි බලන්න ඕනේ. හිස්ටරි එක වලට මාස 6යි හිස්ටරි එක පෙන්නන්නේ. ඒතර අපිට මේ මාස 6න් 6ට පිටිපස්සට ෆිල්ටර් කර කර තමයි බලන්න ඕනේ. කොයින් නේම් එකෙන් ෆිල්ටර් කරන්න පුළුවන් හැබැයි ඒවට. හරි සර් thank you රයිට්. හරි මේ chat එකට මැසේජ් එකක් දාලා තිබා බුල් රන් එක ගැන කියනවද කියලා. බුල් රන් එක ගැන අපි කතා කරා. බුල් රන් එක ගැන අපි කලින් කතා කරා. එතකොට මේ අපි කතා කරේ ඒ කාලය වෙනුවෙන් අපි කරන්න ඕන දේ මොකක්ද කියන එක. රයිට්. හරි. තව මොනවාරි ප්‍රශ්න තියෙනවද මේකේ? හරි මම මෙහෙම කියන්නේ දැන් ස්පොට් මාකට් එකේ දැන් අපි මේ කොයින්ස් බයි කරලා මේ පැසිව් ඉන්කම් එකක් මේ ස්ටේකින් කියන්නේ පැසිව් ඉන්කම් එකක්. හරි. අපි ටිකක් මේ වැඩිපුර ප්‍රමාණයක් කොයින්ස් ටිකක් බයි කරලා තිබ්බොත් එහෙම අපිට මේ විදිහට පොලියක් ගන්න පුළුවන්. ඒතර අපිට ඒක පැසිව් ඉන්කම් එකක් විදිහට සලකන්න පුළුවන්. දැන් අනිත් අයට ගොඩක් අය ප්‍රශ්න තියෙන අතර මේ කැපිටල් එකක් ග්‍රෝ කරගන්න එකනේ. ඒතර ඔයාලට මේ ඉස්සරහා බුල් රන් එක පාවිච්චි කරලා ඔයාගේ ළඟ තියෙන සාමාන්‍ය කැපිටල් එකක් ඒක ඔයාලට සැලකිය යුතු ප්‍රමාණයකට වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ හිතන්නකො ඩොලර් 5000ක වොලට් එකක් ඔයාලඟ තියෙනවා නම් අපිට මේක තව ගොඩාක් දේවල් කරන්න පුළුවන් ඒවා තියෙනවා. ට්‍රේඩින් යටතේ. ඒ අරහා ඔයාලට පැසිව් ඉන්කම් හදා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් පුළුවන් තරම් හැමෝම try එකක් දෙන්න මේ කාලේදී කොයින්ස් ටිකක් අරන් දාලා තියාගන්න. හරි. ඒක තමයි ඔයගොල්ලන්ගේ අනාගතයට හොඳම දේ. ක්‍රිප්ටෝ වල. රයිට්. මොනවාරි ප්‍රශ්න තියෙන කට්ටියට අහන්න පුළුවන්. මේක අර ලේසි නෑ අපි අර පළවෙනි ඊයේ දවසේ කතා කරපු මේ පයිප්ලයින් එක කතාව. හරි. මේක එක දවසකින් දෙකකින් වෙන එකක් නෙමෙයි. දවස් කීපයක් මේ මේ මාස කීපයක් අවුරුදු කීපයක් ගත වෙන්න පුළුවන්. හැබැයි අපි කාලය තුලදී ඉවසීමෙන් වැඩ ටික කරගෙන යන්න ඕනේ. ඒකේ ප්‍රතිලාභ ඉස්සරහට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. සර් සෙල් කරද්දී ලිමිට් ඕඩර් එකක් දැම්මනේ. හරි. දාලා එතන අර 100% වලට අපි දැම්මනේ. හ්ම්. 100% වල දැන් නැත්නම් 50 වගේ තිබුණොත් මොකක්ද වෙන්නේ? පුළුවන්. කියන්නේ භාගයක් විකුණන්න පුළුවන් ඔයාලට. හැබැයි මතක තියාගන්න අපි ළඟ අපි බයි කරද්දිත් අපිට මිනිමම් ක්වොන්ටිටි එකක් තියෙනවා. සෙල් කරද්දිත් මිනිමම් ක්වොන්ටිටි එකක් තියෙනවා. මිනිමම් ක්වොන්ටිටි එක ඩොලර් 5. ඒ ඩොලර් 5 කම්ප්ලීට් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඊට වඩා අඩුවෙන් සෙල් කරන්න බෑ. මොකද එතකොට එනවා කන්වර්ට් කරන්න පුළුවන් අපිට ඕන නම් කන්වර්ට් ෆී එක පොඩ්ඩක් වැඩි සෙල් කරනවට වැඩිය. එච්චරයි වෙනසකට තියෙන්නේ. ඕනම දශම ගණනක් වුණත් අපිට විකුණන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. okay. ඕකේ. හරි වෙන මොනවද තියෙන ප්‍රශ්න? දැන් ඕක දැන් අපිට දැන් අලුත් දෙයක් නෙමෙයි මේක. එතකොට දැන් සව ඉස්සරහට අපිට දැන් ඒ කියන්නේ පුළුවන් ඒ නේද කරගෙන යන්න තේරෙන්නේ සමහර රෙකෝඩින් එකක් නැති ඉන්න සමහර නෑ මේක රෙකෝඩින් එක දෙනවා. ඔයගොල්ලෝ මේ බයි කරන සෙල් කරන එක රෙකෝඩින් එක දෙනවා. ඔයාලා කන්සෙප්ට් එක අඳුර ගන්නයි ඕනේ ඇත්තටම. ඒ කියන්නේ අපි මේකෙදි කරන්නේ මොකද්ද කියන එක. ඔව්. අඩු කාලෙදි ගන්නවා වැඩි කාලෙදි විකුණනවා එච්චරයි. ඒ ගන්න ඕනේ මොන කොයින්ස්ද කියන එක ගැන ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකයි තමයි රිසර්ච් කරනවා කියලා කිව්වේ අපි. හොඳ කොයින්ස් කියලා. දැන් අපි හොඳ කොයින් කියලා බලාපොරොත්තු වෙන්නේ මිල වැඩි වෙයි කියන කොයින්නේ. ඒතකොට අපි ඒව අනිවාර්යයෙන්ම හොඳ ප්‍රොජෙක්ට්ස් ගැන රිසර්ච් කරන්න ඕනේ. මේ ප්‍රොජෙක්ට් එක හොඳයි. ඒ නිසා මේ කොයින් එකේ මිලත් ඉහළට යයි කියන අදහසින් තමයි අපි ආයෝජනය කරන්න ඕනේ. රයිට්. හොඳ ප්‍රොජෙක්ට්ස් අපි තෝරන්න ඕනේ ස්පොට් මාකට් එකට. thank you. ඕකේ. අපිට ආපහු දෙනවද මේකක් කරනවද අපි ලයිව් බයි කරන එකක් මොකක් හරි නෑ දැනට ආයෙ එකක් කරන්නේ නැහැ. මේකේ රෙකෝඩින් එක තියෙනවා මේකෙන් බලන්න පුළුවන් ඔයාලට.
මොකද ආ දැන් හැමෝ ළඟම ඩොලර්ස් නැති නිසා මම හැමෝටම මේක කරන්න කියලා කිව්වේ නැත්තේ. ඒතකොට දැන් ආ පුළුවන් වෙලාවට ඕගලන්ට USDT ඕගලන්ට ටොප් අප් කරගන්න පුළුවන් වෙලාවට කොයින්ස් බයි කරන්න මොන හරි මේ ගැටලුව આવුත් බයි කරන වෙලාවට රෙකෝඩින් එක බැලුවත් වඩා අල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් ක්ලාස් ගෲප් එකේ හරි මෙසේජ් එකක් දාලා ඒක ක්ලියර් කරගන්න පුළුවන්. ආ. අපි එතකොට මේ දැන් මේකට අපේ දැන් නැහැනේ එතන මේ ස්පොට් එකේ මේවා. හ්ම්. එතකොට හ්ම්. අපි බයි කරන්න ඕනේ නේද? මේ ඔව් USDT සාමාන්‍ය ගන්න වෙනවා ඕගලන්ට. ඒතකොට USDT පුළුවන් කට්ටිය මේ කාලෙත් දැන් ඩවුන් එකක් ඇවිල්ලානේ තියෙන්නේ. මේ දවස් ටිකේ ඔව් වට අරන් දාගන්න පුළුවන් කට්ටිය තියෙනවනම් අරන් දාගන්න. සාමාන්‍ය කොච්චර වගේ කමෙන්ට් කරන්නේ සාමාන්‍ය එතන 100ක් මම වගේ. අර ප්ලෑන් එකට කිව්වේ ඩොලර් 1000 දාගන්න පුළුවන් ප්ලෑන් එක කරනවා නම් පුළුවන් නම් ඒක කරගෙන යන්න. ඔයාට පුළුවන් නම් Binance එකේ තියෙන ඔක්කොම කොයින් ටික ඩොලර් 10 ගානේ හරි අරන් දාගන්න. මාර ආ වටිනාකමක් තියෙනවා. හැබැයි ඒක හැමෝටම ප්‍රායෝගික නැති වෙන්න පුළුවන් නේ. ආ කොයින් සාමාන්‍යයෙන් 600ක් 650ක් විතර තියෙනවා. ඒතර ඩොලර් 6500ක් විතර තියෙන කෙනෙක් නම් 10 ගානේ අරන් දාන්න පුළුවන් ඔක්කොම. ලොකු වටිනාකමක් තියෙනවා. රයිට්. හැබැයි ඒ ආ හැකියාව හැමෝටම නැති වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ අර ආ ෆිල්ටර් කරලා අපි හොඳ කොයින්ස් 100ක් අරන් තියෙනවා. ඒ 100ට දාගන්න ඩොලර් 10 ගානේ. ඔයාලට 500 රන් දාගන්න පුළුවන්. 500න් කොයින් 50ක් හරි අරන්. එතකොට ප්‍රයොරිටි දෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ Web3 සහ AI කියන කොයින් වලට. හරි. ඒවා තමයි මුලින්ම බයි කරන්න ඕනේ. ඊට පස්සේ අනිත් ඒවාට අවධානය දෙන්න. වෙබ් සහ මොකද Web3 මට උන්නේ සහ AI. ඒ කියන්නේ කොයින්ස් දෙක නමක් වෙබ් නෙමෙයි. අර කැටගරිස් දෙකක් මම කිව්වේ. කැටගරිස් හරි. ඔව් අර ලිස්ට් එකේ වල කැටගරිස් කරලා තියෙන එක. thank you. ඕකේ. හරි. තව ප්‍රශ්න තියෙනවද? හරි. ප්‍රශ්න නැත්නම් අපිට ක්ලාස් එක එන්ඩ් කරන්නත් පුළුවන්. අද ඔව් කියන්න. මොනවද ප්‍රශ්න තියෙනවද? තමයි අර මේ බයි කරනකොට ඒකේ අර තියෙනවනේ හෝල්ඩින් කියලා එකක්. හ්ම්. ඒ හෝල්ඩින් කියලා එකේ මේ වරහන් ඇතුළේ එකක් කියලා වැටලා තියෙන මොකක්ද දන්නේ ඒ තියෙන්නේ ඔයාලගේ එතන ඕපන් කරලා තියෙන කොයින් එක විතරයි එතන හෝල්ඩින්ස් කියලා පෙන්වන්න එක කියලා. එහෙම නැත්නම් ඔයාගේ ස්පොට් වොලට් එකේ USDT තියෙනවා නම් ඒක එකක් විදිහට පෙන්වන්න පුළුවන්. ඔයා මොනවා හරි කොයින්ස් බයි කරොත් ඒ බයි කරපේවා හෝල්ඩ් කරන් ඉන්නවා කියලා අදහසින් තමයි හෝල්ඩින් කියලා පෙන්වන්නේ. නැහැ. රයිට්. ඔයාගේ මොකුත් බයි කරලා නැතත් උතන හෝල්ඩින්ස් කියලා එකක් කියලා පෙන්වනවනේ. ඔව්. ඒ පෙන්වන්නේ ඔයාගේ ඕපන් කරලා තියෙන කොයින් එක එතන පෙන්වන්නේ එක විදිහට. ඒක බයි කරලා නැහැ වුණාට. හරි හරි. රයිට්. හරි. හරි එහෙමනම් මේ ස්ක්‍රීන් ස්ටොප් කරන්නම්. හරි ඔයගොල්ලන්ට මම හිතනවා අදහස පැහැදිලි ඇති කියලා. මේක ලොන්ග් ටර්ම් ප්ලෑන් එකක්. ඔයගොල්ලෝ මේක තුල කටයුතු කරන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. දැන් අද අපේ ක්ලාස් එක එන්ඩ් කරමු. මොකද හෙට ගොඩක් අයට සමානට වැඩ කරන දවසක් නේ හෙට. ඒ නිසා මේ අපි ක්ලාස් එක එන්ඩ් කරමු 12:00 වෙලා තියෙන නිසා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට ඊළඟ ක්ලාස් වලට ඇවිල්ලා අහන්න පුළුවන්. ක්ලාස් ගෲප් එකේ අහන්න පුළුවන්. තව ස්පොට් ට්‍රේඩින් ක්ලාස් එකකට ඔයගොල්ලෝ ඊළඟට ආයෙ තියෙනකොට එන්න. මොකද නැත්තම් පළවෙනි පාරෙන් ඔළුවට යන්න නැති වෙයි සමහරට මේවා. ඒ නිසා දෙවෙනි පාරක් අහන්න එන්න. හරි අතාර ගන්න එපා මේ ෆීල්ඩ් එකේ ඔයගොල්ලෝ මේ බුල් රන් එකක් ඔයගොල්ලෝ දැක්කට පස්සේ ඔයාලට හිතේ මේකේ කොච්චර දේවල් වෙනවද කියන එක. මම මේ වගේ දෙකක් දැකලා තියෙනවා. මම මේ තුන්වෙනි බුල් රන් එක දකින්නේ ඉස්සරහට තියෙන්නේ. ඒකේ මම කලින් ප්‍රයෝජන අරන් තියෙන නිසා මම ඒක හොඳටම දන්නේ. ඒකයි මම ඔයගොල්ලන්ට මෙච්චරම මේ කියන්නේ. රයිට්. ඒකේ මට ප්‍රතිලාභයක් එන්නේ නැහැ නේ අතන. ඔයගොල්ලෝ ඒකේ ප්‍රතිලාභය ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට එන ප්‍රතිලාභයෙන් කොටස මට එන්නව නෙමෙයිනේ. මම ඒකේ ප්‍රයෝජනේ දන්න නිසා තමයි මම ස්ටුඩන්ට් විදිහට ඔයගොල්ලන්ට කියන්නේ. හරි එහෙනම් සාමාන්‍යයෙන් හැමෝටම බුල්රන්නක් මේ කොච්චර කාලෙකින් සර් බලාපොරොත්තු වෙනවද? අපි අවුරුදු 4න් 4ටනේ බලාපොරොත්තු වෙන්නේ. ඒතර දැන් ඔව් ලාස්ට් බුල් රන් එක 2028 දී. නෑ අපිට දැන් මේ සැරේ අපි එකක් බලාපොරොත්තු වෙනවා තාම. තාම ඉවර නෑ මේක. හරි. ඒ කියන්නේ මේ දැන් තියෙන කාල සීමාව තුළදී. ඒතර ඉස්සරහට 2028 තියෙනවා හාවින් එක. බිට්කොයින් හාවින් එක 2028න් පස්සේ හාවින් එකෙන් පස්සේ ඊළඟට 2030 කාලයට. දැන් මේ බුල් රන් එකක් ගියාට පස්සේ මාකට් එක ආයෙ ඩවුන් වෙනවා. ඒ යටින් ගන්න කට්ටිය උඩදී විකුණනවානේ. එතකොට ප්‍රයිස් එක ආයෙ ඩ්‍රොප් වෙන කාලයක් එනවා. අපිට බෙයා මාකට් එකක් කියලා කියනවා. ඒ කාලෙදී අපි අර උඩදී එක්සිට් අපි හරියටම පීක් එකෙන් එක්සිට් වෙන්න බෑනේ. අපි ඒකයි ප්‍රෙඩික්ෂන් තියන්නේ මෙන්න මේ කොයින් එක මෙච්චරක් යන්න පුළුවන් කියලා. ඒ තැන් වලට ආවට පස්සේ අපි එක්සිට් වෙනවා මාකට් එකෙන්. ඊට පස්සේ අපි USDT ටික විතර තියාගෙන ඉඳලා නැත්නම් ෆියුචර් මාකට් එකේ ෂෝට් ට්‍රේඩ් දාලා ඒ කාලය තුලදී අපි වැඩිපුර ඩවුන් පැත්තට තමයි යන්නේ. ඊට පස්සේ ආයෙ ඩවුන් එකක් ආවට පස්සේ සැලකිය යුතු ඩවුන් එකක් ආවම ඔන්න අපි බයි කරනවා. වැටෙන්න බයි කරනවා. ඒකලා හොල් කරන් ඉන්නවා 2030 කාලය වෙනකම්. right ඒ විදිහට තමයි සයිකල් එක යන්න ඕනේ අපි. පැහැදිලිනේ? බුල් රන් එකක් යනකොට අපිට නිවුස් දෙනවා නේද සර්? නිවුස් කියලා කියන්නේ මෙහෙමයි. බුල් රන් එක කියලා කියන්නේ කොයින්ස් වල මාකට් එකේ කොයින් අප් වෙනවා කියලා කියන්නේ බුල් රන් තමයි. ඔක අපි අඳුරගන්නේ මෙහෙමයි. අර ඩොමිනන්ස් එකත් එක්ක බලනවා. බිට්කොයින් එකේ ඩොමිනන්ස් එක වැඩි වෙලා ඊට පස්සේ බිට්කොයින් එකේ ඩොමිනන්ස් එක අඩු වෙන්න ඕනේ.
හරිද? අඩු වෙනවා කියලා කියන්නේ මාකට් එකෙන් සල්ලි එළියට යනවා නෙමෙයි. ඒ බිට්කොයින් වලින් මාකට් එක ඇතුළට සල්ලි එනවා. බිට්කොයින් වලට යන ප්‍රමාණය අඩු වෙලා ඕල්ටර්නටිව්ස් වලට යනවා. ඒතර මාකට් එක අප් වෙනවා. right? එහෙම නැත්නම් මේ දැන් බුල් රන් එක කියලා එම නිවුස් එනවා නෙමෙයි. ගෲප්ස් වල එක එක අයිඩියාස් එන්න පුළුවන්. right? බුල් රන් එක ස්ටාර්ට් වුණා. එහෙම එහෙම කිය අයින් වෙන්න පුළුවන්. කියන්නේ කොයින්ස් වලින් මාකට් ගේන් එකක් යනකොට තමයි බුල් රන් එක කියලා කියන්නේ. ඒක වෙනම ස්පෙෂලි අනවුන්ස් කරන ඉවෙන්ට් එකක් නෙමෙයි ඒක. හරි බිට්කොයින් හාවින් එක ගත්තොත් ඒක ඉවෙන්ට් එකක් නේ. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන එකක්. ඒතර ඕල්ටර්නේටිව් සීසන් එක කියලා කියන්නේ මෙන්න මේ දවසේ ඉඳන් මෙන්න මෙච්චරක් යනවා කියලා එහෙම එකක් නැහැ. කොයින්ස් වල මිල ඉහළ යන කාලෙට ඒක තමයි බුල් රන් එක කියලා කියන්නේ. right. කොහොම හරි අපි අඩු කාලේ අරන් තියාගෙන වැඩි වෙනකොට අපිට විකුණ ගන්න පුළුවන් නේ. ඒකට වෙන්න ඕනේ. හරි තව ගැටලු තියෙනවද මොනවා හරි? හොඳ ප්‍රොජෙක්ට් එක සාමාන්‍ය අපි කොහොමද ඇනලයිස් කරන්නේ? මම ඒක තමයි ඔයගොල්ලන්ට ලිස්ට් එකක් දුන්නේ. හොඳ ප්‍රොජෙක්ට්ස් මොනවද දැන් අපි ඇනලයිස් කරන්න ඕනේ කියලා. කියන්නේ මේ කාල සීමාවේ තියෙන්නේ AI සහ Web3 කියන කැටගරි එකේ ඒවානේ. ඒවා තමයි ට්‍රෙන්ඩ් එක දැන්. ඒතර අපි ඇනලයිස් කරන්න අපි නැත්තම් අපි ඉන්වෙස්ට් කරන්න බලන්න ඕනේ ඒ වගේ ඒ කැටගරිස් වල තියෙන කොයින්ස්. ඒතර ඒවා තවදුරටත් රිසර්ච් කරන විදිය තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ chat GPT එකත් එක්ක කතා කරලා ඒකෙන් අදහස් ටිකක් ගන්න. දැන් උදාහරණයක් විදියට අපි හිතමු WLD කියන කොයින් එක. WLD කියලා කියන්නේ chat GPT එකේ කොයින් එක. right? ඒ කොයින් එකේ මොනවද use cases? මේක ඉස්සරහට යනකොට මේ project එකේ මොනවද තියෙන දේවල්? මේක හොඳයිද අපිට ඉන්වෙස්ට් කරන්න? ඒ වගේ අහන්න ඔය ප්‍රශ්න ටික. එතකොට ඒකෙන් ඔයාලට අදහසක් ගන්න පුළුවන්. right? දැන් අපි AVAX කියන කොයින් එක ගත්තොත් එහෙම මේ AVAX කියන කොයින් එක මොකද්ද? මේ Avalanche කියන project එක මොකද්ද? මේකෙන් මොකද්ද වෙන්නේ? ඒ ඔක්කොම විස්තරට ඔයාලට බලන්න පුළුවන්. ඒවත් එක්ක ඔයාලා තීරණය කරන්න ඕනේ අනාගතයේදී මේවට තැනක් තියෙයිද? එහෙම ඒවටනේ අපි ආයෝජනය කරන්න ඕනේ. එහෙම නැතුව අපි නිකන් රැල්ලට කවුරුත් කියන පළියට මෙන්න මේ කොයින් එක මේ ඩොලර් එකට යන්න පුළුවන්. ඔය කියන සමහර කට්ටිය කියන ඔය මීම්ස් කොයින් ඔය shiba inu එක ඩොලර් එකට යන්න පුළුවන්. අන්න එහෙම කියන අවස්ථාවේ. එහෙම යන්න බෑ. හරි ඒවට රීසන් තියෙනවා යන්න බැරි. මොකද ඒක ටෝටල් සප්ලයි ගොඩක් වැඩි. right? එහෙම එකක් එහෙම ඩොලර් එකට යන්න බෑ. එහෙම ඩොලර් එකට යනකොට බිට්කොයින් එකේ මාකට් කැප් එකටත් වඩා වැඩි amount එකක් ඒකට ඕන වෙනවා. right? මුළු ක්‍රිප්ටෝ මාකට් එකේම තියෙන සල්ලි ටිකක් මදි ඒක ඩොලර් එකට යන්න. හරි එහෙම වෙන්නේ නැහැ. ඒතකොට රියැලිටි එක අපි හැම වෙලේම දකින්න ඕනේ. ඒකයි මම කියන්නේ රිසර්ච් කරනවා කියලා කියන්නේ ඒකට තමයි අපි. අර chat GPT එකත් එක්ක කතා කරන්නේ ඒක. මෙන්න මේ කොයින් එක මොකද්ද ප්‍රෙඩික්ෂන් එක ඉස්සරහට. මේකේ මොනවද තියෙන use cases. හරි. මේක අනාගතේදී ඔයා අහන්න මේක 2026 වෙනකොට මේක තියෙයිද? අන්න ඒ වගේ අහලා අදහසක් ගන්න. හරි thank you sir. right. හරි තාම නැත් තියෙන ප්‍රශ්න. හරි ළමයි එහෙනම් ගැටලු නැත්නම් අපි ඉස්සරහට යමු මේ අද ක්ලාස් එක එන්න කරමු. ඊළඟ ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. හෙට තියෙනවා හෙට නෙමෙයි අදනේ. මේ අද තියෙනවා මේ ටෙක්නිකල් ඇනලිසිස් තුරු කොටසක් අපේ ඉගෙන ගන්න. ඒකට එන්න අපේ දා ක්ලාස් එකේ මග අරන භාගයක් කරන්න බැරි වුණා. අපි ඒක අද දවසේ කතා කරමු. තව ප්‍රශ්න තියෙනවා ඒ ක්ලාස් එකේ එන්න ගෙදිත් අහලා ක්ලියර් කරගන්න පුළුවන්. එහෙනම් අපි අද ක්ලාස් එක එන්න කරනවා. හැමෝටම එහෙනම් ක්‍රිප්ටෝ ජයග්‍රහී ක්‍රිප්ටෝ නගදයක් වෙන කියලා ප්‍රාර්ථනා කරමු. මොකද මේක ස්පොට් ට්‍රේඩින් වල තමයි ඔයගොල්ලන්ගේ ඉස්සරහ පැවැත්ම තියෙන සම්පූර්ණ ක්‍රිප්ටෝ වල. හරි. හරි එහෙනම් හැමෝටම good night. Thank you. good night sir. good night sir.